ඔයාලා ගෙදර හොඳට යෙදුණු කෙසෙල් ගෙඩි සහ පාන් පෙති ටිකක් තියෙනවද? හවසට තේ පානය කරන විට ගන්න රසකාරක පිරුණු බිස්කට් වෙනුවට අද අපි ගුණාත්මක බනානා බ්‍රෙඩ් පොකට්ස් ටිකක් සාදා ගන්න ආකාරය බලමු. මේක ඇතුලේ තියෙන රසවත් සහ ගුණාත්මක කෙසෙල් පිරවුම සහ ක්‍රිස්පි ගතියේ රසය ඔයාලට අමතක වෙන එකක් නම් නැහැ. රුපියල් 250ක පමණ වියදමකින් මම බනානා බ්‍රෙඩ් පොකට්ස් කෑලි 15ක් පමණ සාදා ගත්තා. කෙසෙල් ගෙඩි ටික පොඩියට කපාගෙන භාජනයකට දමා ගන්න. රටකජු ටිකත් පොඩියට කපා ගමු. රට ඉඳි 7-8ක් ඇට ඉවත් කරගෙන පොඩියට කපා ගමු. භාජනයක් ලිප තබා එයට බටර් හෝ මාජරින් ටිකක් එකතු කරගෙන කපාගත් කෙසෙල් ටික දමාගෙන කුක් කරගමු. ඔබගේ රසායනික ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්න. කුණුදු කුඩු තේ හැන්දක් පමණ එකතු කරගන්න. හීනියට කපාගත් රටකජු ටිකත් එකතු කරගමු. රටින්දි ටිකත් එකතු කරගමු. මේ සඳහා මම සීනි පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට කිතුල් පැණි මිලිලිටර 30ක් පමණ මේ වේලාවේදී එකතු කරගන්නවා. බනානා බ්‍රෙඩ් පොකට්ස් ෆ්‍රයි කරන විට දවටා ගැනීමට බිත්තරයකට කිරි මිලිලිටර 50ක් විතර එකතු කරගෙන ගසාගෙන පසකින් තබා ගන්න. මේ සඳහා පාවිච්චි කරන පාන් පෙතිවල වාටි කපාගෙන රෝලින් පින් එකකින් මේ ආකාරයට ටිකක් තලා ගන්න. දැන් අලවා ගැනීමේ පහසුව සඳහා බිත්තර මිශ්‍රණයෙන් ටිකක් පාන් පෙත්ත වටේට ගා ගන්න. පාන් පෙත්ත මැද්දට අපි සාදාගත් කෙසෙල් මිශ්‍රණයෙන් තේ හැන්දක් පමණ දමා මේ ආකාරයට නවාගෙන වාටි ටික තද කරගන්න. ගැරුප්පුවක් ආධාරයෙන් මේ කරගන්නවා නම් වඩා හොඳයි. බොහෝ විට අපි පුරුදු වී සිටින්නේ තේ පානය කරන වේලාවට කඩෙන් මිලදීගත් බිස්කට් ටිකක් වැනි දෙයක් කෑමට නේද? අඩු වියදමකින් පිරිසිදුව පෝෂ්‍යදායකව මෙවැනි කෙටි ආහාරයක් ගැනීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන ඔබම හිතා බලන්න. අපි සාදාගත් බනානා බ්‍රෙඩ් පොකට්ස් ටික ෆ්‍රයි කර ගැනීමට ක්‍රම 3ක් පමණ තියෙනවා. ඔබ මෙය සාදා ගන්නවා නම් ෆ්‍රයි කරන ක්‍රමය කමෙන්ට් කරන්න. අපි සාදාගත් බනානා බ්‍රෙඩ් පොකට්ස් ටික බෙදගමු. අපිට මෙය ක්‍රම 3කට කරන්න පුළුවන්. අපි මුලින්ම ඩීප් ෆ්‍රයි කරගමු. එතකොට ලස්සන පාටට වගේම ක්‍රිස්පි ගතියට තියෙනවා. ඒත් පොල් තෙල් උරා ගැනීම වැඩි. ඒ ශරීර සුවතාවයට එතරම් ගුණාත්මක නැත. දෙවෙනි ක්‍රමය සැලෝ ෆ්‍රයි කිරීමයි. තෙල් පාවිච්චිය අඩුයි. කලින් එක වගේම ලස්සනට ක්‍රිස්පි ගතියට තියෙනවා. තෙල් පාවිච්චිය අඩු නිසා පළමු ක්‍රමයට වඩා මෙය ගුණාත්මකයි. ෆෑන් එකට තෙල් යාන්තම් දවටාගෙන කුක් කරගමු. බනානා පොකට්ස් එකේ ක්‍රිස්පි ගතිය නම් ටිකක් අඩුවට තියේවි. ඒත් තෙල් නැති නිසා ශරීරයට නම් ඉතාමත් හිතකරයි. වීඩියෝව ගැන ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. වීඩියෝවට ලයික් එකක් දමාගෙනම යන්න. සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අවසානයේදී වීඩියෝ නැරඹුව ඔබට ස්තුතියි. මම විපුල.